பொதுபல சேனா அமைப்பு நேற்று முன்தினம் மன்னார் மரச்சிக்கட்டு பிரதேசத்திற்கு விஜயம் செய்தது. வில்பத்து வனப்பிரதேசத்துக்கு சொந்தமான காணியின் ஒரு பகுதியில் அமைக்கப்பட்டுள்ள குடியேற்றங்களை நேரில் சென்று பார்வையிடுவதற்காகவே அவர்கள் அங்கு சென்றனர். அப்போது அங்கு பொதுபல சேனா அமைப்புக்கும் பிரதேசவாசிகளுக்கும் இடையில் பெரும் வாக்குவாதங்கள் இடம்பெற்றது. ලහිලහි කඩනමින් ඉදි කරගෙන තියෙනවා. මේ සම්බන්ධයෙන් මුසලු ප්‍රාදේශීය ලේකම්තුමා දැනුවත් කළා අධිකරණමය ක්‍රියාමාර්ග අනුගමනය කරන බව. අපිට මේ සාමාන්‍ය ත්‍රිම් ජනයා එක්ක කිසි ගැටලුවක් නැහැ. මේ අහිංසක මිනිස්සු මේ මිනිස්සු දුකටපත් වෙලා අපිට පේනවා මේ එනකොට බොහොම පරිසරතාවයෙන් දුප්පත්කමින් පෙළෙන මිනිස්සු. අපිට මේ අහිංසක මිනිස්සුත් එක්ක මේ පංචස්කන්ධත් එක්ක ප්‍රශ්නයක් නැහැ. මේ මිනිස්සු ගැන හිතන කරන රාජකාරියක් නෙමෙයි. ඊටාම දීර්ඝකාලීන වැඩපිළිවෙලක ආරම්භයයි මේ පටන් අරගෙන තියෙනවා. දැන් කොළඹ මිනිස්සු ඉන්නවා පර්චස් 4යි. සිංහල මිනිස්සුත් ඉන්නවා, දෙමළ මිනිස්සුත් ඉන්නවා, මුස්ලිම් මිනිස්සුත් ඉන්නවා. ඒතර ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් තියනවාද ළමයි වැඩි වෙන ගානට ඉඩම් දෙන්න? එහෙම ප්‍රතිපත්තියක් තියනවද රජේ? ඉතින් ඒ නිසා මේක බරපතල ගැටලුවක්. ඉතින් මේ දුප්පත් මිනිස්සු එක්කලා හරි මේ මුස්ලිම් දෙමළ මිනිස්සු එක්කලා අපිට තියෙන ගැටලුවක් නෙවෙයි තියෙන්නේ. අපි දැන් දිගින් දිගටම දැක්ක මේ ජාසිම් සිටි අනාදී වශයෙන් මේ අරාබියේ නම් ගම් මෙහෙට උමනා නැහැ. අමතර මෙහි ඉන්න බදියුර්දීන් නැමැතිගේ නමින් නගරයක් හැදුවා නම් ඒක වෙනම කතාවක්. මේක අරාබියේ කොලොනියක් වෙන්න දෙන්න බෑ. හරිද? ගහගන්න ඕන නම් ඒකටත් අපි ලෑස්ති. හැබැයි ආවේ කතා කරා. සද්ද ඥරු තියාගන්න එපා. උසාලි ප්‍රදේශ ආණ්ඩුවච්ච දිනවෙච්ච මේ මහත්තයෝ මෙච්චරයි අපිට කියන්න තියෙන්නේ. අපි ආවේ මේ මුස්ලිම් මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇති කරගන්න නෙමෙයි. හරිද? අපි මේ රටේ සදාසිව්පාවට පරිසරයට ආදරේ. මේ රටේ මිනිස්සු ජීවත් වෙනවා වගේම වනේ වනසිව්පාවට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. එතකොට මේ කැලේ තියෙන මේ කැලෑ සම්පත අයිති හාමුදුරුවන්ට වෙච්ච අපට නෙමෙයි. මුස්ලිම් මිනිස්සුන්ටවත් සිංහල මිනිස්සුන්ට මේක අයිති සබාදහම. එතකොට ඒ සබාදහම රකින්න එක අපේ වගකීම. ඔයගොල්ලෝ අල්ලදෙවිය අදහනවා අපි බුදුහාරෝ අදහනවා. හැබැයි අපි දෙගොල්ලන්ටම බඩගින්න එකයි. படகினே நாங்க சொல்றது நீங்க கேட்கணும். நீங்க மட்டும் பேசிக்க கூடாது சார். நாங்க என்ன சொல்றோம் කට වහනවා ඉස්සෙල්ලා මේක මරක්කල තම්බි කොලනියක් කරගන්න මේක ඉස්සෙල්ලා කතා කරන්න ඉගෙන ගන්න. පොඩ ඉන්නකෝ ඒක තමයි කියන්නේ. ටයිම් කියන්නේ දියකෝ මම කතා කරලා ඉන්න බෑ. ඕකේ අපි කියන්නේ ආණ්ඩු පක්ෂයේ වේවා ඒ අදාළ මැති ඇමතිවරු හරි ඒගොල්ලන් තමන්ගේ ජනතාවට ඉඩම් ඕන නම් ඉඩම් දෙන්න ඕන. මිනිස්සුන්ට ඉඩම් නැත්තම් අහස ජීවත් වෙන්න බෑනේ. මුද ජීවත් වෙන්න බෑනේ. ඒක අපි පිළිගන්නවා. අපි මිනිස්සු. අපි කියන්නේ මේ කැලෑ ටික එලි කරන්න එපා. හරිද? දැන් ඔයගොල්ලන්ට තරග තියෙනවා. හරි අපි යුද්ධයට කලින් හිටියා. අපේ පවුලේ හිටියේ 10 දෙනයි. දැන් ඒක 40ක් වෙලා. ඒක ඇත්ත. මහා කැලයක් වෙලා මේ අපි ආපහු ඉල සුද්ධ කෙරුවේ අපි හිටපු තැන අපේ ආමුදුනේ මෙතන හිටියා. උම්මාපල් සාතිකයි. කියන්නේ අපේ එයාපත කනත් අපේ ආමුදුනේ. ඉස්සර අපිට අපේ කනත් අපේ අයියා වල්ලලා තියෙනවා. යුද්ධයට ආවිලා අපේ වල්ලලා දැන් ඕනනම් දැනුත් හාරලා පෙන්නන්න අපි ප්ලෑන් හිතන් තියෙනවා. ඊට පස්සේ මේවා අම්මපල් මෙතන හිටපු ඉතලා ගිය තැන. සත්තුගේ තැන නැමෙ. දැන් එතකොට අර මේ මේක අපි අලුතෙන් අවිලා සතුටුයි. ඒක එහෙම නෙමෙයි ප්‍රෝග්‍රෑම්. අපිට තීන්දුවක් දෙන්න බෑ. ඔයගොල්ලෝ තීන්දුවක් දෙන්න බෑ. අපි ආයෙ බලලා යන්න. අපි ඒක අතින් සතුටු නම් මුස්ලිම් මිනිස්සුන්ට මේ පදිංචිලා ඉන්නේ. විනාඩිය. එක ප්‍රශ්නයක්. අර අතන අර රැවුල් කාර්යයටයි කරුණාකර ඉස්සරහට කියන්නේ නැත්තම් පෙරලෙනවා. ඔය ඔබ්ජෙක්ට් කරන්නේ මැරෙන්න කරලා ඇත්තියක්. මැරෙනවා මැරෙමු. අපි මේ සිංහල ජාතියට මෙතන ඉන්නේ මේ පාදලියට බය අපි යනවා නෙවෙයි. ඒ නිසා නිකන් පාත් දාන්න නැතු කරුණාකර කටවහන්න කියලා කියන්නේ. ඒව නම් මං කෝ දැන් මේ ගිනි කුරක් කියලා ගිනි කියලා යන්නේ.
මහත්තයෝ කෝ ගන්නකො පිස්ටල් අරගෙන තියන්න ඉවරනේ. මොකද්ද මහත්තයෝ මේ ජීව මහත්තයෝ නිමට කරන්න එපා මේ යාළුවා වගේ. ඔයා දන්නවනේ ආම්දුර කතා කරවේ දෙන්නකොට කතා කරුවා. මම විහිළුවක් කරේ අර ඔයාලට දැන් බුලත් වෙන මිනිහත් එක්ක මෙහෙමනම් ගහපල්ලා ඊළඟට කතිරෙත් මේ මොකද අලිය. අලියට ගහපන්. ඒකෙත් නැත්තම් ගහපල්ලා ඊට පස්සේ මුළු මේ මොකද සීනුව. අපි වෙනස් වෙන්න ඕනේ සරේවනේ. අලියට දානවා අපි වෙනස් වෙන්න ඕනේ. අපි සිංහල අපේ රටේ මේ රටේ මහජාතිය අපිට අයිති රට අම්මාගේ පුතා කියලා අපි මුස්ලිම් අයට කියන්න ඕන මේ වාගේ ගෝලින්ට කියන්නේ මේක සෞදි අරාබිය නෙවෙයි කියලා. හාමුදුරුවන්ටයි බෞද්ධයන්ටයි බබා පෙන්නන්න එපා කියලා. ඒවට අපි එහෙමනම් අපි මෙතන ඉන්නවද? පොලිසිය එන්නේ තීද හමුදාවවත් කිරි තියලා එළවනවා. බදුත් ඉන්නේ මොකාව? නේ. ඒක ඕනේ අපි. සද්ද ඉවරද දැන්? ඔව් නෑ. අපි මෙතන දැන් හුවෙන් ඉනිමුද අපිත් මෙහෙ. ආම්දුර කතා කරවේ දෙන්නකොට කතා කරන්න එච්චර වෙන මොනවද අපි ඕනේ හැකට රෙඩි පිට ආවේ. දැන් අපිට ඕනම් පුළුවන් නේ සංවිධානය කළ මේක ඕනම් ගිරිකුරක් ගාලා ගිනි තියලා අපි එහෙම කැලෑනිත් අතර ගන්න නෑනේ. දැන් කතන්දරේ තියෙන එක නෙමෙයි. ඌ කියන්න අයිතියක් නෑ කාටවත්. තම්බි කිව්වා, මාර්කල කිව්වා. තව කිව්වා හම්බන්තොටෙන් ආපු නිසා හම්බයෝ කිව්වා. ඒතර මම දැන් සමාජයේ තියෙන වචන. දැන් එහෙනම් ඒක අධ්‍යාපන අමාත්‍යාංශයට කතා කරලා ඇමතිවරුත් එක්ක කතා කරලා ඒක වෙනම හදාගන්න. මරක්කල විතරක් කිව්වේ නෑ සාදු. මරක්කල විතරක් කිව්වේ නෑ. මරක්කල තම්බිලා වෙන්න හදන්න එපා. මරක්කලේදී මරක් මේක මම නේ හිටියේ ඉස්සර හොඳට දාන්න සිංහල දන්න මනුස්සයෙක්. ඒක කොහොමද කියන්නේ? ඒක උනේ කලේ උනේ සාරි ඒක අපි මේ ආවෙත් ආවා